ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවන්ට වගේම දෙමව්පියන්ටත් ඉතාම ලොකු අභියෝගයක්. අපි දරුවන්ට කොච්චර ඉගෙනුවත් විභාග ශාලාවේ ඇතුළේදී එයාලා කරන පුංචි අඩුපාඩුකම් නිසා ලකුණු අඩු වෙන තැන් ගොඩක් තියෙනවා. ඔයාගේ දරුවත් මෙන්න මේ වගේ අඩුපාඩුකම් කරනවා නම් අදම සැලකිලිමත් වෙන්න. දරුවෝ කරන පළවෙනි වැරැද්ද තමයි ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නොකියවීම. නොවන්නේ කුමක්ද කියලා අහන ප්‍රශ්නයට වන්නේ කුමක්ද කියලා හිතලා වැරදි පිළිතුර තෝරා ගැනීම. අංක 2 එකම ප්‍රශ්නයක සිරවීම. අමාරු ප්‍රශ්නයක් ආපු ගමන් ඒ ප්‍රශ්නය ගැන හිත ඒ ප්‍රශ්නේ හිර වෙලා ඉන්නකොට අපිට නොදැනීම කාලය ගත වෙලා යනවා. තුන්වෙනි වැරද්ද තමයි කාලය කළමනාකරණය කර නොගැනීම. විභාගයට පෙර වේලාව නිවැරදිව බලලා පේපර් වලට උත්තර ලියා තිබුණොත් ඔයා දිනුම්. විභාගයට පෙර ඔයා ගෙදරදී කරන ප්‍රශ්න පත්‍ර වේලාව නිවැරදිව බලලා ලිව්වේ නැත්නම් ඔයාලට කාලය කළමනාකරණය කරගන්න නිවැරදි විදියට බැරි වෙනවා. අංක 4 අකුරු වල අපැහැදිලි බව. පිළිතුර නිවැරදි වුවත් ඔයාගේ පේපරේ බලන පරීක්ෂකවරයාට අපැහැදිලි ලෙස තිබුණොත් ඔයාගේ පේපර් එකට ලකුණු අඩු වෙන්න ඒකම හේතුවක් වේවි. අංක 5 විදිහට මම ඔයාලට පෙන්නන්නේ පරිසර විෂය පිළිබඳ කරුණු අමතක කිරීම. කවුරු මොනවා කිව්වත් පරිසර විෂයට ලකුණු 30න් 30ම ගැනීම ඉතාමත් පහසුයි. එහෙත් දරුවා කරන බොහෝම ලොකු වැරැද්දක් තමයි ගණිත විෂය වැනි විෂයන් වලට වැඩිපුර අවධානයක් දීම තුළින් පරිසර විෂය පිළිබඳව තියෙන අවධානය අඩු කරලා දානවා. එහෙම වුණාම පරිසරයේ වරදින්න තියෙන අවස්ථා වැඩි වෙලා ඔයාගේ පරිසරයේ ප්‍රශ්න ටිකට ලකුණු අඩු වෙලා සමස්ත පේපර් එකටම ලකුණු අඩු වීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වැරදි ටික අදම නිවැරදි කරගන්න. එහෙම වුණොත් ඔයාට ශිෂ්‍යත්ව විභාගයෙන් ඉතාම හොඳ ලකුණක් කරා යන්නට ඒක ඔයාට ඉවහල් වෙනවා නොඅනුමානයි. ඉතින් මෙන්න මේ වගේ චූටි ගැටලු තියෙනවා නම් දැම්මම ඔයාගේ දරුවගේ හදාගන්න. මෙන්න මේ වගේ චූටි ඔයාගේ දරුවගේ සම්බන්ධ චූටි ටිප්ස් දැනගන්න ඕන නම් හේමාලා ටීචර් පේජ් එක ෆලෝ කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා තියාගන්න.